උන්වහන්සේ ජීවිතේ නැති කරගෙන තියෙනවා. තරුණ හාමුදුරු නමක්. ඒ මොහොතක පන්සලේ ඉන්න හාමුදුරුවෝ රැකගන්න එකත් අපේ එක වගකීමක්. මම එතනින් යනකොට සිවුරු දාගත්ත මොච්චර එකක් තියෙන බව දන්නවනම් මාත් බෙහෙත් ගන්න සිවුරු දාන් එනවා කිව්වා. යන්න දැරලා මට කියනවා. මේ දහම් කරුණු සාකච්ඡා කරනකොට මේ දහම් කරුණු ශ්‍රවණය කරනකොට ඔබ නිරන්තරයෙන් සිතන්න ඕනේ ඔබ මහා පුණ්‍යවන්තයෙක්. ඇයි ඔබ මහා පුණ්‍යවන්තයෙක් කියලා හිතන්න ඕන? මේ දහම ඔබට ඇහෙන්නේම පිනක් නිසා. පිනක් විපාක දීමක් තමයි මේ දහම ඇහෙනවා කියන කාරණාව. හැබැයි ඔබේ ওই දහම ඇහෙනවා කියන පින කොපමණ කාලයකට විපාක දෙන පුණ්‍ය ශක්තියක්ද කියන එක ඔබ දන්නෙත් නැහැ. අපි දන්නෙත් නැහැ. හැබැයි ওই පින විපාක දීලා අහවර වුණ දවසට සමහර විටක ධර්ම ශ්‍රවණේ කියන කාරණාව ඔබේ ජීවිතේ නැතුව ගියොත් එහෙම මේ සංසාරේ අපිට විශාල අයහපතක් නපුරක් සිද්ධ වෙනවා. නිසා මේ ඇහෙන බණ ටිකෙන් ඔබට බණ අහන්න ලැබිච්ච වෙලාවෙන් ගන්න තියෙන උපරිම ප්‍රයෝජන ඔබේ ජීවිතය තුළ ගන්න වීරවන්තෙක් දක්ෂයෙක් වෙන්න ඕන. දැන් ඔබේ ජීවිතේ දියුණුව පිණිස ලෞකික අභිවර්ධනයේ පිණිස කළ යුතු දේවල් සඳහා අප්‍රමාණ වීරියක් කරන ඔබ මේ සංසාරේ නිවීම පිණිස දුක නැති කිරීම පිණිස දේශනා කොට වදාළ මේ ධම්මඟ තුල හැසිරෙන්න කොච්චරක් වීරිය කරනවාද කියන කාරණාව Taman තුලින් තමන් විමසා බලන්න ඕන. බුදුහාමුදුරුවෝ සරණ යන්න ලැබිලා ධර්මයත් ඔබට අහන්න අවස්ථාව ලැබිලා මේ ධර්මයේ කිරේ පැහැදුනේ හිතකොත් ලැබිලා ඔබ නිකන් ජීවිතේ ඔහේ ගත වෙන්න ඇරලා මරණයටපත් වුනොත් එහෙම මරණාසන්න මොහොතේ කිබඳු එකක් වෙයිද නේ? අපි කොච්චර දේවල් කර ඉඳලා මරණාසන්න මොහොත උනත් අසරණ වෙන්න උනත් නිසා දහම තුල තමා නිවාගත්ත කෙනාට මරණාසන්න මොහොතේ අසරණ වීමක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් අර අනාථපිණ්ඩික වාද සූත්‍රයේ අනේ පිටිසිතුමා මොකද්ද කියන්නේ? අනේ පිටිසිතුමා කියනවා මරණ වේදනාව කොහොමද විග්‍රහ කරන්නේ? කොහොමද විග්‍රහ කරන්නේ? වරපටක් අරගෙන ඔළුවට දාලා ශක්තිවන්තයෝ දෙන්නෙක් දෙපැත්තට අදිනවා වගේ. තව කියන්නේ මස් කපන කැත්තක් අරගෙන බඩ දෙකට මැදින් පළලා මොකක් වගේ කිව්වද? බඩ ඇතුලේ තියෙන කෑලි කපලා එළියට ගන්නවා වගේ. දැන් මේ මරණ වේදනාව මහා ශක්ති සම්පන්න පුරුෂයෝ දෙන්නේ අත් දෙකින් අල්ලගෙන දෙපැත්තට ශරීරي දිගටමනින් ඉරනවා කියලා අදිනවා වගේ. එහෙම වේදනාවක් දැනෙනවා කියලා කියන්නේ කවුද? අනේ පිටිසතුමා කියන ධර්මයේ කොතන ඉන්න කෙනෙක්ද? සෝවාන් වුණ කෙනෙකුටත් මරණාසන්න මොහොතේ ඒ තරම් දරුණු නම් ඒ තරම් වේදනාකාරී නම් පුංචි සමාධියක්වත් උපදව ගන්න අපි තුල වීරියක් නොකර ඉන්න අපිට මරණාසන්න මොහොත කිබඳු වේදනාකාරී අත්දැකීමක් වේද? එහෙම මැරෙන්න නම් ඔබ යන්නේ මේ ශාසනයේ ධර්මයේ හම්බෙලා. එහෙම මැරෙලා එතනින් හැට මොකක් වෙයිද? මේ වේදනාව එහෙම වේදනාවක් ඔබට ලැබෙනකොට මරණාසන්න මොහොතේ කුසල් සිතක් උපදීද අකුසල් සිතක් උපදීද? එහෙම වේදනාවක් විදර්ශනා කරන්න දන්නේ නැති කෙනෙකුට හිත හදපො නැති කෙනෙකුට කොහොම වෙයිද? ඒක තනිකරම අකුසල් සිතක් උපදින දේශ සහගත සිතක් උපදින අත්දැකීම. එතනට තල්ලු වුණත් ඔබේ ජීවිතේ මේ යන විදිහට ගිහිල්ලා නිකාම්ම කවුද ඔබට පිහිට වෙන්නේ ඉන්නේ? ඔබේ දරුවෝ පිහිට වෙයිද? නෑනේ. ඉනිසා අපි කවුරුත් එකතු වෙලා බුදුහාමුදුරුවෝ කියපු විදිහට අපේ හිත හදාගන්න එක තමයි කරන්න තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ මම ඊටාම සංවේගයෙන් යුක්තව පුණ්‍යානුමෝදනා කරනවා අපේ ඉනිගොඩවල විහාරස්ථානයේ වැඩවිසූ
ඒ ස්වාමීන් වහන්සේ හදිසිය අපවත් වෙලා තියෙනවා තරුණ ස්වාමීන් වහන්සේ නමක්. පහුගිය දවසක අපි ආරණ්‍ය සේනාසනෙන් ධාතුන් වහන්සේලාත් පූජා කළා. ඉනිගොඩවල විහාරස්ථානෙට මෙහෙට ඇවිල්ලා ලොකු හාමුදුරුවෝ එක්ක ධාතුන් වහන්සේ වඩම්මගෙන ගියා. කුමක්කෝ හේතුවකට උන්වහන්සේ ජීවිතේ නැති කරගෙන තියෙනවා. තරුණ හාමුදුරු නමක්. දායකව හැටියට Tamanට මහාන වෙන්න බැරි නම් මහාන වෙලා ඉන්න හාමුදුරුන්ට ඉන්න දෙන්න. උන්වහන්සේලා කරන කිනේව හොය හොයා තන කිකිය කැලෑ පැත්තරක ගහව නම්බු කර කර යන්න එපා. දැන් ඔයගොල්ලෝ එහෙම කරනවා කියලා නෙවෙයි කියන්නේ. ඒ තරුණ හාමුදුරුවෝ 1993 ඉපදිලා තියෙන්නේ. පුංචි හාමුදුරු කෙනෙක්, තරුණ හාමුදුරු කෙනෙක්. උන්වහන්සේ ජීවිතේ නැති කරගෙන තියෙනවා. හරිම සංවේගයි. අපේ ජීවිතවල උනත් අපි මහාන වෙලා අවුරුදු 25ක අත්දකපු අත්දැකීම් තුළ අපි ජීවිතේ අපි මොහොන දීපු දේවල් වලට ධර්මයේ යන්තම් හරි අපි තුල තිබිච්ච නිසා බේරුණා මිසක් එහෙම නොවුනනම් අපිටත් ඒ ටික වෙන්න ඉඩ තිබුණා. නිසා කවම කවදාවත් කොතනකවත් මහාන වෙලා ඉන්න හාමුදුර කෙනෙකුට කයි කතන්දර කියන්න යන්න එපා. මේ හාමුදුරන්ගේ ජීවිතේ ආපහු ලැබෙන්නේ නැහැ. ඒ තරුණ හාමුදුරන්ගේ ජීවිතේ. ඒ අම්මට කොච්චර වේදනාවක් ඇද්ද? පුතෙක් ශාසනයට දෙන්නේ අම්මා කෙනෙක් බරට නෙවෙයි. කණ්ඩාදින්න නැතුව නෙවෙයි අම්මලා ශාසනයට දරුවෝ දෙන්නේ. හදාගන්න බැරි කමට ශාසනයට දරුවෝ දෙනව නෙවෙයි. ඒ ශාසනයට දරුවෙක් දෙන අම්මා කෙනෙක් කරන කැපකිරීම හරි පුදුම එකක්. ඒ අම්මා කොච්චර විඳවයිද? ඒ තාත්තා කොච්චර විඳවයිද නේ? ඒ නිසා අපි ඉන්න හාමුදුරු ටික රැකගත්තේ නැත්තම් මතක තියාගන්න. අපේ රටේ බුදුදහම අතුගාලා දාන, අපේ රටේ බුදුදහම නැති කරලා දාන ක්‍රියාත්මක වෙන ටිකවත් අපි දන්නේ. රාජ්‍ය කමිෂන් සභාව වාර්තාව පාර්ලිමේන්තුවෙන් අරගෙන කියවන්න. බුදුදහමට වින කටින බුදුදහම අනුතරේ දාන බුදුදහම විනාශ කරන්න මේ රට ඇතුලේ ලක්ෂ කෝටි ගණන් ධනෙ වේදම් කළ ක්‍රියාත්මක වෙන ක්‍රියාකාරී ස්වභාවයක්. ඒ මොහොතක පන්සලින් හාඳුරු රැකගන්න එකත් අපේ එක වගකීමක්. අඩුපාඩු දුර්වලකම් තියෙන්න පුළුවන්. ඒවත් තන කියවන්නේ නැතුව ආදරෙන් ලං වෙලා අපි හාඳුරුනේ මෙහෙම නේද වෙන්න ඕනේ කියලා අම්මා කෙනෙක් වෙන්න. මෙහෙම නේද වෙන්න ඕනේ කියලා තාත්තා කෙනෙක් වෙන්න. යන්න ඇරලා වචන කියන දැන් මම පහුගිය දවසක මට අසනීප වෙලා බෙහෙත් ගන්න හලාවත තැනකට ගියා. ඉතින් තැනකට ගියාම මේ කට්ටිය මාව දැකලා මේ මගේ අත්දැකීමක් මම කියන්නේ අනේ අපි හාන්දරනේ වඩින්න කියලා පොලිමෙන් නැතු මම ගත්තා. මම එතනින් යනකොට සිවුරු දාගත්ත මොච්චර එකක් තියෙන බව දන්නවනම් මාත් බෙහෙත් ගන්න සිවුරු දාන් එනවා කිව්වා. යන්නදරලා මට කියනවා. ඉතින් උපේක්ෂාවෙන් දරා ගන්න අපිට හිත හැදිලා තියෙන නිසා අපි මේක ඉන්නවා. කිව්වේ කවුදවත් කියලා මං හැරිලා බැලුවේ නෑ මට වැඩක් නැති නිසා. ඔය එකක් විතරයි. ඔය එකක් විතරයි. එහෙම දේවල් ගොඩක් අපි අත්දැකලා තියෙනවා අපේදී. ඒ ඇස්සේ අපිට තමන්ගේ දරුවන්ට වගේ තමන්ගේ පවුලේ කෙනෙක් වගේ රැක බලාගෙන පෝෂණය කරන ඕන දෙයකට ඔබ වහන්සේත් එක්ක අපි ඉන්නවා කියන මිනිස්සුත් ඉන්නව නැතෝ නෙවෙයි. ඒ මිනිස්සුත් ඉන්නවා. ඒ ඇස්සේ පුංචි දේවල් දැකලා තැන ගරහලා කලකිරීම ඇති කරන මිනිස්සු ඕනතරම් ඉන්නවා. මොකක් හරි සිදුවීමකට ඒ හාමුදුරුවන්ට ජීවිතේ කලකිරෙන තැනට නිසුරු කරපු බාහිර හිටපු බොහෝ දෙනෙක් වැඩ කරන්නට ඇති. ඒ හාමුදුරන්ගේ කර්ම විපාකයක් වෙන්නත් පුළුවන්. හැබැයි උන්වහන්සේගේ ජීවිතය අද නැතිලා. මේ වැඩි හරීම ප්‍රේමනාප පෙනුම තියෙන හරි බොහොම තරුණ ලස්සන හාමුදුර කෙනෙක්. ඉතින් ඒ පාඩුව එකක් බුද්ධ ශාසනයට හාමුදුර කෙනෙක් අහිමි වුණා. මොකද මනස ධර්මයේ තුල ස්ථිරව හැදිලා නැත්තම් එන දුක වේදනාව දරා ගන්න බැරි වුණාම පැවිදි වුණා කියලා නෑ. කියන්න කෙනෙක් නැත්තම් අහන්න කෙනෙක් නැත්තම් පීඩාව වැඩි වෙනකොට භාවනා කළ හිත හදාගෙන තිබුණ කෙනෙක් නම් ඔන්න ඒක දරාගනි. නැති වුණොත් නේ. නිසා මේ වෙලාවේ මම පුණ්‍යානුමෝදනා කරනවා. ඒ අපවත් වේවදාලේ ගෞරවනීය හාමුදුරන් වහන්සේට සසර සෝපත් කරගන්නට උන්වහන්සේගේ ආයති භවයේ කුමක් වේද කියන එක අපි දන්නේ. නමුත්
සසර මෙවන් විපතකට හසු නොවෙන්න මෙවන් විපතකට මුහුණ නොදෙන්න අපි අද දවස පුරාවටම රැස් කරගත්ත පින හේතු වාසනා වේවා කියලා මම එක දෙයක් ඉල්ලනවා අපේ ආයතනයේ සිල් සමාදන් වෙන්නේ න අපිට දන් දෙන අපිට උදව් කරන අම්මලා තාත්තලා නම් අනේ කවදාවත් හාමුදුරුවරුන්ට වචන කියන්න එපා. කවදාවත් කියන්න එපා. අපිට උදව් කරන අපිට දන් දෙන අපිත් එක්ක පින් කරන අය නම් කරන්න එපා ඒ වැඩේ. වැරද්දක් කළොත් ඒකේ විපාක උන්වහන්සේලාට තියෙයි. Tamanට ගැලපෙන්නේ නැත්නම් එතනින් අයින් වෙලා වෙන තැනකට ගිහිල්ලා පින්කමක් කරන්න. හැබැයි තැන කටමැද දොඩව යන්න එපා. එකක් ඒක Tamanට සංසාරේ භයානක විපතක් වෙනවා. භයානක විපතක් වෙනවා. දෙවෙනි එක අදාළ නැති එකක්. අපිට අදාළ නැති එකක් නේ. ඉතින් මටත් ඒක දැනුණාම හරි සංවේගයක් උපන්නා. අහෝ කියලා හිතුණා. මොකද මෙහි වැඩි වෙලා කතා බහ කරා හරි ගෞරවයෙන් හරි ප්‍රසන්නව ප්‍රියමනාපව තරුණ 93 කියන්නේ නේ පොඩි ළමයෙක් නේ. වයස කීයක්ද 93 කියන්නේ? 22ක වයසක තරුණ කොල්ලෙක් නේ ගෙදර හිටියා නන්නේ. 22ද 32ක නේ අවුරුදු 32ක දරුවෙක් නේ. කෙනෙක් නේ ජීවිතේ තරුණ වයසේ. හිතන්නකෝ තරහා ගන්න බැරි දුකක් මොකක් හරි එන්න ඇති. ප්‍රශ්න එනකොට ඉවස ගන්න අතක් තියෙන්නේ නැතුව ඇති. ඉතින් ඒ නිසා උන්වහන්සේ දැනගන්න ලැබුණ විදිහට නම් ගෙලවැල දාගෙන සීද විනාසාගෙන තියනවා කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ. ඉතින් එහෙම දේවල් වලට විත්තිකාරව වෙන්න එපා. එහෙම දේවල් වලට හවුල්කාරව වෙන්න එපා. මානසික පීඩා දෙන්න එපා කාටවත්. වැරද්දක් කරන කෙනෙකුට උනත් ගිහි ජීවිතේ වැරද්දක් කරනවා කියලා හිතන්නකෝ. කවුරු හරි කෙනෙක් එයාට මානසික පීඩාවක් වෙන්න එපා දෙන්න එපා. වැඩක් නැහැ නේ අපිට. කර්මයේ විසඳයි ඒක. දැන් වැරදි කරන මිනිස්සු සමාජයේ ඉන්නවනේ. ඒ මිනිස්සෙටවත් චිත්ත පීඩාවක් දෙන්න අපිට අයිතියක් නැහැ. මොකද්ද අපිට දෙන අයිතිය? තව කෙනෙක් පීඩාවටපත් කරන්න. එයා කරන වැරද්ද විපාක එයාට ලැබෙන්නේ කාය නවත්තන්න බෑනේ. පුළුවන්ද? ඒක ලැබෙයි. හැබැයි අපිට අයිතියක් නෑ. ඒ වැරදි කරන කෙනෙක්ට උනත් පීඩාවක් දෙන්න. බුදුදහම එහෙම එකක්. ඔයගොල්ලන්ගේ හිත හැදෙන්න ඕන. එහෙම මිනිස්සයටත් මොකක් කරන්නද? මෛත්‍රී කරන්න. එහෙම මිනිස්සයටත් සෙත්පතන්න. එහෙම මිනිස්සයටත් සෝපත් වේවා කියලා ආශිර්වාද කරන්න පුළුවන් හිතක් ඔයගොල්ලන්ට හැදෙන්න ඕන. ඒ නිසා අපි කවුරුත් දහම දියුණු කරන අය අපි මේ පැත්තට යමු. අනිත් අයගේ වැරදි කතා කරන සමාජය අපි අදිෂ්ඨාන කරගමු නෑ. අපි වැරදි කතා කරන්නේ. අනිත් අයට දොස් කිය යන සමාජනේ අපි දොස් කියන්නේ. අනිත් අයට ගරහ යන සමාජේ අපි කාටවත් ගරහන්නේ. ඒතනට අපි ආපුවාම සමාජේ කාටවත් වැරදි කරන මිනිස්සෙකුටවත් අපෙන් වරදක් වෙලා නෑ. අපි අකුසල් රැස් කරගෙනත් නෑ. නිසා මේ සසර උන්වහන්සේගේ කර්මය කොහොම ගැලපුණාද කියන එක මම දන්නේ. නමුත් මට ඒකේ සිද්ධි මාලාව ඇහුවාම හිතුනේම ඔහු පැවිදි වෙලා ඉන්න කෙනෙකුටවත් ඉන්න දෙන්නේ නැති සමාජයක් නේද? එහෙම මිනිස්සු ඉන්නව නැතුනේ පන්න ගහන මිනිස්සු ඉන්නවා. ඉලෝ ගහන මිනිස්සු ඉන්නවා. වෙලා තියෙන පුංචි දෙයක් ඒක ලොකු කර තන කියවන මිනිස්සු නැද්ද? එහෙමනම් එන්න එපා අපේ පින්වත්ෝ. මන්නම් කියන ඔයගොල්ලෝ කාගේ හරි වැරද්දක් දකින්නකොට එකම එකක් හිතන්න. අකුසල් වල ස්වභාවය. කෙලෙස් වල භයානකකම. කෙලෙස් නිසා මිනිස්සු වැරදි කරන්නේ. නේද? දැන් අකුසල් සිත් කීයක් තියෙනවද? 12යි. ඔය අකුසල් සිත් 12 මුල් නොවි පවක් කරත හැකිද? කරන හැම පවක්ම කරන්නේ මොකක් මුල් වෙලාද? ඔය අකුසල් සිත් 12 මුල් වෙලා. නේ? ඒතර මිනිස්සෙක් පවක් කරනවා නම් අකුසල් සිතකින් කරන්නේ. හිතන්න හෝ අකුසල් සිත් ඇතුව ගියොත් සංසාරේ මටත් මෙවැනි නපුරක් වෙන්න පුළුවන්. ඉතින් මේ කාරණාවත් බොහොම සංවේගයෙන් සිහිපත් කරන ගමන් බුදුහාමුදුරු සරණ ගිය ශ්‍රාවකයෝ හැටියට අපි අපේ ජීවිතේ එක අරමුණකට යන අයනේ. අපි හැමෝගෙම ඒකායන බලාපොරොත්තු මොකක්ද? මොකද්ද බලාපොරොත්තු? සක්‍ර දේවේන්ද්‍රයා වෙන්න.
සක්විති රජ කෙනෙක් වෙන්නේ. යම රජුරු වෙන්නේ. එහෙම බලාපොරොත්තු තියනට අපේ නෑ නේද? මොකද බලාපොරොත්තු නිවන් දකින්න ඕන. මොකද්ද? අය ඔයගොල්ලන්ට නිවන් දකින්න ඕන. යම රජු කියන්නේ පිනකට ලබන තනතුරක් ඈ. යම රජු කියන්නේ පිනකින් ලබන එක. එයා ඉන්නේ අපාය වුණාට ඒ තනතුරට පිනක් තියෙන්න ඕන. හරි මොකද්ද බලාපොරොත්තු? නිවන. අය ඔයගොල්ලෝ නිවන් දකින්නේ. අය ඔයගොල්ලෝ නිවන් දකින්නේ මොකක් නිසාද? මොකටද නිවන් දකින්න ඕනේ? කෙටියෙන් කියන්න විස්තර නැතුව කෙටියෙන් කියන්න. ඔයගොල්ලෝ හිතනේවා වෙන්නේ නැති නිසා දුකයි. ඒ නිසා මොකක් කරන්න ඕනද? දැන් හරිද? වැරදින්නේ. හිතනේවා දේවල් වුණා නම් හිතන දේවල් වෙන්නේ නැති නිසා නිවන් දකින්නවා නම් හිතන දේවල් වුණොත් නිවන් දකින්න බෑනේ. ඇත්තටම අපි නිවන් දකින්න ඕනේ නැහනේ. බෑනේ ඕනේ තියෙනවා. නිවන් දකින්න ඕන හිතනේවා වුණත් හිතනේවා නොවුණත් අපි ඉන්නේ සංසාරෙක. සංසාරේ අපිට තියෙන ලොකුම අවුල කෙලෙස් කොටනේ. සංසාරේ ඉන්නවා කියන්නේ මොනවද අපි ගාව තියෙන්නේ? කෙලෙස්. කෙලෙස් කියන්නේම අනතුරක්. මොකද්ද? කෙලෙස් කියන්නේම අනතුරක්. කෙලෙස් තරම් නපුරක් කරන දෙයක් තවත් අපිට නිසා මේ කෙලෙස් සහිත සංසාර ගමනේ ඉඳීම අනතුරුදායකයි. අනතුරුදායකයි. කෙලෙස් සහිත සංසාරේ සත්‍යයට මුණ දෙන්න තියෙන දුක් සහගත භාවය වැඩි. එනිසා මේ කෙලෙස් සහිත සංසාරයෙන් මිදීම පිණිස නිවන් අවබෝධ කරගන්න ඕනේ. කෙලෙස් වලින් විනිර්මුත වෙන්න මිදෙන්න. කෙලෙස් නැති වුණාම අපිට ප්‍රශ්න ආන්නේ අරමුණෙන් අපේ ජීවිතය ගත කරනකොට ශාසනය ASCII ඒ අරමුණ කරා මොන අරමුණද? නිවන නැමැති ෂේම භූමියේ කරා මගදී වෙනස් වෙන්නේ නැතුව යන විදිය කියලා දුන්න ලස්සන දේශනාවක් තමයි මම අද ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් සමහර අයට නිවන් දකින්න ඕන වෙනවා පුදුම හදිස්සියක් තියෙන ටික දවසක් යනකොට ඒ වුණා මොකක් වෙනවද? ඔන්න ගෙදර නෝනත් එක්ක මහත්තයත් එක්ක ප්‍රශ්න ඇවිල්ලා ආර්ථික ගැටලු වෙනකොට අම්මෝ මේක දුකයි බෑ නිවන් දකින්න ඕන කියලා එනවා. ටික දවසක් ගිහිල්ලා කර්මයේ වෙනස් වෙලා ටික හරි ගියාම මිනිස්සයා දකින්නවත් නෑ. පොගේ කාලේ තරුණ පුතෙක් ආව කිස්ස බාබු ගාගෙන සුදු ඇඳගෙන ඇවිල්ලා ඉන්නවා ශාලාවේ. එතන ඉන්නවා. මම ඇයි මට මහාන වෙන්න හන හාන්තර මම මහාන කරන්න කිව්වා. කො මහාන වෙන්න? ඔව්. ඇයි? බෑ මට ගෙදර නම් යන්න බෑ. මම මොකද ගෙදර යන්න බැරි? නෝනත් එක්ක ඉන්න බෑ කිව්වා. දැන් නෝනත් එක්ක ඉන්න බැරි නිසා තමයි ඔව් මේක මහ දුකක් හාමුදුරුවෝ දන්නවනේ ගිහි කියන්නේ ගිනි ගයක් නේ. දැන් විස්තර කියනවා. ඉන්දව මහානම කරන්න කියනවා. මං කිව්වා හරි. මම මහාන කරන්න මට කිසි ප්‍රශ්නයක් නැහැ. මේ ඔයා මහාන කරන එක ඉතින් ඒ වුණාට එකපාරට ඔහොම මහාන කරන්න බෑනේ. ඒ නිසා ටික දවසක් ඔය ශාලාවේ ඉන්න මෙතන ඉඳගෙන දාන ටික දෙන්නම්. ඔය වතපිලිවෙත කරගෙන මේකම නිදාගන්න. වාරිත උච්චර වීර්යයක් තියෙනවා. ඔක මහ ලොකු දෙයක් නෙවෙයිනේ කියලා කිව්වා. ඉතින් දවල්ට කාලා ඉතින් මෙතන මං ඉඳකොට හොම් වාඩිලා භාවනා කරනවා. ඉතින් ඉන්නවා. බෞද්ධ උදේ බලනකොට මේ කොල්ලා නැහැ. කොල්ලා ගිහිල්ලා. දැන් මං සෝදිසි කරලා බැලුවා. දැන් මොකද්ද මේ වුනේ? මහාන වෙන්න මාපේ කම්ෙච්චර එපා වෙලා ආපු මිනිස්සයා මෙන්න බෞද්ධ එළියෙනකොට ගිහිල්ලා එළියට එද්දි අනේ ඔයලවල නෝන ගේට්ටු ළඟට බයික් එකේ ඇවිල්ලා. අතන්ට ඇවිල්ලා ගියා. මහානකමත් ඉවරයි ඔක්කොම ඉවරයි. ඊට පස්සේ අද වෙනකම් මම දැක්කේ නෑ. පොයි දවසකවත් ආවේ නෑ. එහෙම ඉන්නවා නිවන් දකින්න ඕන වෙනවා. මගක් යනකොට මොකද වෙන්නේ? ඒක මග හැරෙනවා. අරමුණ වෙනස් වෙනවා.
වෙනස් නොවි නිවන් දකින්නකම් යන විදිහ ඒක දුෂ්කර වැඩක්. ඒක වීරියවන්තයෙකුට මිසක් වීරිය නැති කෙනෙකුට කරන්න බැරි වැඩක්.